බිව්වහම ඒ දේ වෙනවද කියලා අපි ඇත්තටම අද බලමු. Hi friends, ඔයාලා මේක තුලා ඉන්නේ One New YouTube channel එකත් එක්ක වෙනදා වගේ මගෙත් එක්ක එකතු වෙනවා යාළු සෙට් එක. මුලින්ම කියන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. අපි අද අලුත් මේ අවුරුද්ද ඇත්තම කියනවා අපි වෙනස්ම විදිහට සමරන්න යන්නේ. මගෙත් එක්ක ඉන්න අපේ තීක්ෂණ මල්ලි. ඉදමයි ඉන්නවා. අපේ මල්ලි ඉන්නවා. ඒතකොට වෙනදා වගේම අපිත් එක්ක දිලංක සහෝ ඉන්න. අපි මේ පාර අවුරුද්ද කොහොමද සමරන්නේ කියලා අපි යාළුවෝ අහලා බලමු. කියන්නේ මොකද කතා නේ ගොළු වුණා ඉතින් ගොළු වෙලා ඉන්නේ අද නෑ. මේ සැරේ ඇත්තටම අපි හිතලා තියෙන්නේ මතින් තොර අවුරුද්දක්. අපි විදේශීය සුද්ධෝංග කිසිම දෙයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි දේශීය දේ අගය කරන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඒ බිව්වහම ඒ දේ වෙනවද කියලා අපි ඇත්තටම අද බලමු. පළවෙනි පාරට බොමු. friends දෙවෙනි පාර ආරම්භ කරා මදි කියලා. ඒ මට දැන් ඩ්‍රින්ක් එකේ සීන් එකනේ. ඉස්සරහ මොකද? හරි. කාමේස් වැදුන්නේ නැහැ අපිට ඉතින් ඩ්‍රින්ක් එක ගත්තට වැදුන්නේ නැහැ තාම. තාම බඩු මට පොඩ්ඩක් මදි. කරමු නමුද? අපි කඩ පොඩ්ඩක් වේලනවා. තැපෑලෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. තාම මදි බඩු පොඩ්ඩක්. නිතා පොඩ්ඩක් දාගන්න. ශ්‍රී ලංකා තැපෑල් දෙපාර්තමේන්තුවේ පණිවිඩය. ශ්‍රී ලංකා තැපෑල් දෙපාර්තමේන්තුවේ පණිවිඩය. මෙච්චර හිතා ගන්න බැරි වෙන්නේ. මේක තමයි. තැපෑල් දෙපාර්තමේන්තුවේ පණිවිඩයක් කියලා ආරංචි වුණා. එනකල් බලන් ඉන්නවා. තව ටිකකින් බලමු. තැපෑලෙන් පාර්සලයක් එනවා. friends තැපෑලෙන් පාර්සලයක් එනවා. අනේ වහුන්නන්නේ. අරක බැලුවද? අර කන්නාඩි දෙක වගේ බලන්න. ඉතින් ඊළ වැටලා වරු යනවා. ඔය කන්නාඩි දෙක වැටුවා. කන්නාඩි ඇති නෑ. යන්න වෙන්නේ නැතිලා ඉන්නේ. මෙහෙමයි කියන්නේ. අපි දැන් ඔයාලා දැන් මේ ඉන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ NASA ආයතනයේ මේ ඒරියල් මීටර් සම්බන්ධව තියෙන මේ ප්‍රධාන මේ පීලින් මධ්‍යස්ථානයේ තමයි ඉන්නේ. පීලින් මධ්‍යස්ථාන. ඒ කියන්නේ මෙතනින් තමයි එක ග්‍රහලෝක ගැන හොයන තැන. අපි දැන් ඒ ග්‍රහලෝක අපි යන්නේ දැන් අවතාර් ෆිල්ම් එකේ වගේ නිකන් අර පරිසරයක් තියෙන මුතුම ඒ වගේ ලෝකයකට අපි යන්නේ ඒ සඳහා අපි භාවිතා කරනවා මෙන්න මෙම යානේ. අපි නිල් පාට නෙමෙයි යන්නේ. නිල් පාට නෙමෙයි යන්නේ. නෑ එහෙම නෑ. අපි අපේ අපි රියල්ම ඒ කියන්නේ අපිට හරි. මේ තමයි ඒ යානේ. මේක නිෂ්පාදනය කරලා තියෙන Honda. හරි. ඔව් ඒක තමයි. මේක තමයි අපි යන්නේ අහස උඩින්. අහස උඩින් කියන්නේ අපි යන්නේ පොල් ගස් ගෑවෙන මට්ටමට. අපිට යා පාත් ගන්න පුළුවන් උස්සන්න පුළුවන්. ගොඩාක් අපුඩට යන්න. කොහොමද පාත් කරන්න උස් කරන්නේ මේක? ඒක නිකන් මේ ගැම්මට ඔහොම කරපුවම යනවා පල්ලෙහාට. මෙහෙම කරත් නෑ එහෙම කර මේක තමයි වේගේ. වේගේ. ඔව් අර මෙහෙම උඩට මෙහෙ යනකම් මෙහෙම පොඩ්ඩක් ඉස්සුවොත් උඩට එනවා. මෙහෙම පාත් කරලා නිකන්. පොඩි බලයක් දෙන්න තියෙන්නේ. මේක මේකට දෙන වතුරේ. අන්න වතුරේන පොඩි බෝට් අන්න ඒ වගේ උඩින් යන්නේ. මේක වතුරේ යන්නේ. මේ වගේ යාන ආය නැද්ද ගන්න? හොන්ඩා එක ගන්න නැද්ද?
අය ගහන්න තව එකක් මේ දැන් අපි ඉන්නේ බා ඇමරිකන් අනිත් එක නාස ආයතනයේ ඇතුළේ මේ ඉන්නේ කෑ ගහන්න එපා බා හිතයි යන්න උතුරු එක ඒ උන්නේ ඔයාලට අපේ අනිත් එක මේ වගේ තව එකක් ගෙනවනේ මෙතන තව තියෙනවා අපි මේ දෙකේ තමයි අපි යන්නේ අපි පස්සේ ඔව් ඒ කියන්නේ දැන් මේ ඒක පාටස් කලස් තියෙනවා දැන් මේ වාහන වලට නෑ දැන් මම ඔයාලට කිව්වේ වාහනේ අපි යන වාහනේ යන විදිහ ඒ කියන්නේ පොල් ගහ අතරින් ඒ තමයි උඩ කියන්නේ යන විදිහත් කිව්වා දැන් ෆීලින් එකක් කිව්වා දැන් එතකොට ඔයාලා ඉන්නේ ගෙඩි එහෙම කඩා ගන්නයි බ්‍රේක් එක ගහනකොට උඩම නැවතිනවා දැන් ඩිග්ග හරි අපි දැන් බලන්නේ මේ යන්න නේද පුරුදු වෙන්න ඔව් දැන් ඔයා ඒක තමයි පුරුදු වෙන්න තමයි මේ විස්තර ටික අහගන්න වෙයි හරි ඒ වුණා වාහනේ ඒ හිතන්න එපා හිතන්න එපා හරිද කොහෙද යන්නේ ඒ උඹ වරෙන් බා යානාගේ හා වාක් කරලා දෙන්න. බලන්න වැඩි රේස් කරන්න එපා අයියා මාරියා මේ පුරුදු නෑනේ වැඩි රේස් කරන්න බෑ යනවලු අපි මේ යානාවට නැගලා අපි අර පැත්තට හරවගෙන අපි බෙල්ට් දාගෙන ඉතින් මෙතන බෙල්ට් එකක් කියන්නේ කකුල් දෙකෙන් දෙන ඉඳගත්ත ගමන් බුස් කාලා හිරන ආය වැටෙන්නේ නැහැ මේ නෑ ඊට පස්සේ මේ අල මොන හරි දින දෙයක් සංවාද මාධ්‍යයෙන් මේ යානාවයි මේ යානාව අතර සම්බන්ධතාවය තියාගන්න පුළුවන් කට්ටිය හෙල්මට් හම්බුණානේ හරි හෙල්මට් දාන්න හෙල්මට් එක දාන්න ලොක්කක් දාගන්න මෙහිඳ අල්ලා වැඩන්නේ හෙල්මට් එක දාන්න හරි දැන් මෙතන බටන් ඇත්තේ ඔබා ගන්න එතකොට මුළු ඇඟේම මුළු අදුමක් වගේ අදුමක් වගේ යනවා මුළු ඇඟේම අදුමක් වගේ යනවා ඔබාන්න බටන් එක ඔබාන්න ඔය තියෙන්නේ බටන් අට්ටිය පාත්‍රය ඔබාන්න ඕක ඇතුලේ ඇඟට අමුතු බිල්ල කා නැද්ද කියන්නේ මොකද ඈ අමුතු බිල්ල කා නැද්ද කියන්නේ මොකද පිට්ටු වගේනේ අපි දැන් ඉතින් වාහන නැගලා අපි අවසන් වෙනාන්තරේ ග්‍රවුම Hi friends,